ලංකාවේ මේ NPP ආණ්ඩුව පත් වුණාට පස්සේ ලොකු සාකච්ඡාවක් ආව මේ ඩිජිටල් කරණය ඩිජිටල් ආර්ථිකයක් හදන්න ඕනේ මේ ඩිජිටල් කරණය හදහා ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න ඕනේ මේක විප්ලවීය වෙනසක් කියලාත් ඒගොල්ලෝ හඳුන්වනවා හැඳින්නුවා. ඉතින් මේ ගැන අපි දිගටම දැක්කා ඩිජිටල් අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ වගේ උපදේශකයෝ මේ ගැන සාකච්ඡාවක් කරනවා. නමුත් ඇත්තටම මට පැහැදිලි නෑ මොකද්ද මේ ඩිජිටල් කරණය හරහා ලංකාව කරන්න යන විප්ලවය කියලා. අනික් පැත්තෙන් මම දිගටම කතා කරපු දෙයක් තියෙනවා මේ ජෛවමිතික දත්ත එකතු කිරීම ගැන. මම හිතුවා අද මේ දෙකම කතා කරන්න ඕනේ කියලා. එකක් තමයි මේ ඩිජිටල් කරණය කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් අපි බැලුවොත් ඇත්තටම ඩිජිටල් කරණය කියලා කියන්නේ දැන් අපි භෞතිකව ගිහිල්ලා අපි කරන වැඩ ටික මේ පරිගණක හරහා කම්පියුටර්ස් හරහා ඉන්ටර්නෙට් හරහා අන්තර්ජාලය හරහා කරගන්න එක තමයි එක පැත්තකින් මේ ඩිජිටල් කරණය කියලා කියන්නේ. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ දැන් අද ඔබගේ උප්පැන්නේ කොපියක් හරි ඔබගේ මරණ සහතිකයේ කොපියක් කාගේ හරි මරණ සහතිකයේ කොපියක් ඔබට ගන්න ඕන නම් ඔබ යන්න ඕනනේ භෞතිකව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ උපත් හා මරණ ලියාපදිංචි කරන තැනට. ඉතින් මේක අපිට ඔන්ලයින් කරගන්න බැරිද? ඒක ඔන්ලයින් කරගන්න සමහර ඒවා දැනටමත් තියෙනවා. මම මේ උදාහරණයක් කිව්වේ. ඉතින් මේක අපිට ඔන්ලයින් කරගන්න පුළුවන් නම් ඇත්තටම අපිට එදිනෙදා වැඩ පහසුයි. ඉතින් ඩිජිටල් කරණය කියන්නේ උදාහරණයක් විදිහට ඔන්න ඔය වගේ දෙයක්. දැන් තව දෙයක් ගත්තොත් එහෙම අපිට මේ දැන් අපි ඇත්ත ලෝකේ වැඩ කරනකොට දැන් උදාහරණයක් විදිහට මම බැංකුවකට ගිහිල්ලා මං ගිණුමක් විවෘත කරනකොට මම පෙන්වන්නේ මගේ භෞතික හැඳුනුම්පත. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් මට දීපු හැඳුනුම්පත පෙන්නලා තමයි මම ගිණුමක් විවෘත කරන්නේ. එතකොට ඒගොල්ලෝ මගේ හැඳුනුම්පත දිහා බලලා මගේ මූණයි හැඳුනුම්පතේ තියෙන මූණයි එකමද කියලා බලලා ඒ හැඳුනුම්පත විශ්වාස කළා මට ගිණුමක් විවෘත කරගන්න දෙනවා. එතනින් පස්සේ වැඩ ටික මම ඒ හැඳුනුම්පත පාවිච්චි කරගෙන බැංකුවත් එක්ක කරගන්නවා. ඉතින් හැබැයි අපි ඩිජිටල් ලෝකේ වැඩ කරනකොට අපිට මේ භෞතික හැඳුනුම්පතින් වැඩ කරගන්න බෑ. ඒකට අපිට ඩිජිටල් ID එකක් ඕනේ. එතකොට ඩිජිටල් ID එකක් කියන්නේ දැනටමත් අපි පාවිච්චි කරන ඩිජිටල් IDs තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි Facebook ගිණුමට log වෙන්න user name එක password එක පාවිච්චි කරනවා. ඊට පස්සේ අපිට ඒකට අපි අපේ mobile phone එක configure කරලා තියෙනවා නම් OTP එකක් ගන්න. අපි OTP එක ගෙන්නගෙන log වෙනවා. එතකොට Google එකට log වෙනවා. ඉතින් මේ වගේ අපි ඩිජිටල් ලෝකේ දැනටමත් අපි ID පාවිච්චි කරනවා. හැබැයි අපිට ලංකාව ඇතුලේ වැඩ කරද්දී common එක ඩිජිටල් ID එකක් නැහැ. උදාහරණයක් විදිහට අපි ETF එකට ගියාමත් ඒක රෙජිස්ටර් වෙන්න ඕන, EPF එකට රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉන්ලෑන්ඩ් රෙවිනියු එකේ අපි ආදායම් බදු ගෙවද්දිත් ඒකෙත් රෙජිස්ටර් වෙන්න ඕන. ඉතින් මේ ගොඩාක් දේවල් අපිට කරගන්න පුළුවන් ඩිජිටල් ID එකක් තියෙනවා නම්. ඉතින් මේක හොඳ වැඩක්. ඊට පස්සේ මේ ඩිජිටල් ID එකට බයෝමෙට්‍රික් ඩේටා එකතු කරන්නේ මොකටද? ජෛවමිතික දත්ත එකතු කරන්නේ මොකටද? මම ඒක පොඩ්ඩකට පැත්තකට තිබ්බොත් තියලා දැන් මේ ඩිජිටල් කරණය හරහා මේ ආර්ථික ප්‍රසාරණය කරන්න යනවා කියන කතාව පැහැදිලි නැත්තේ ඇයි කියන එක පොඩ්ඩක් කියන්නම්. දැන් NPP ආණ්ඩුව පත් වෙලා දැන් බොහොම ටික කාලයයි. ඇත්තට මේගොල්ලෝ මේ ගැන මොකක් හරි මේ feasibility study එකක්, ශක්්‍යතා අධ්‍යයන වාර්තාවක්, එහෙම නැත්නම් pre study එකක්, research එකක් කරලාද තියෙන්නේ ලංකාවේ මොන ශේෂ්ත්‍ර ඩිජිටලයිස් කරනවද? ඒ මොන ශේෂ්ත්‍ර ඩිජිටලයිස් කරාට පස්සේ ලංකාවේ ආර්ථිකය කොහොමද වැඩි වෙන්නේ? තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රය දියුණු කරන්නේ කොහොමද කියලා රිසර්ච් එකක් කරලා තියෙනවද? ඒකේ රිසර්ච් පේපර් එකක් හරි මොන හරි ඩොකියුමන්ට් එකක් තියෙනවද අපිට පරිශීලනය කරලා බලන්න මේ කියන්නේ මොකද්ද කියලා. පහුගිය දවස්වල මම දැකපු කතා වලින් මට නම් හිතෙන්නේ අර මැතිවරණයට කලින් හොරු අල්ලනවා මේ හොරකම් කරන එක තමයි ලොකුම ප්‍රශ්නේ කියන වගේම එතරම් තාර්කික විද්‍යාත්මක වැඩපිළිවෙලක් අවුරුදු 5ක හරි 10ක හරි විද්‍යාත්මක වැඩපිළිවෙලක් දකින්න නැහැ මේ ඩිජිටල් කරණය හරහා ආර්ථිකය ඩිජිටල් ආර්ථිකයක් හදනවා කියන එකේ එහෙම එකක් දකින්න නැහැ. උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්කෝ. දැන් ලංකාව ඩිජිටල් කරණය කරන්න වියදමක් යනවනේ. එතකොට දැන් රාජ්‍ය ආයතන වලට සර්වර්ස් ගන්න ඕන. ඒකට කට්ටිය පුහුණු කරන්න ඕන. ඒවට ඩිවයිසස් ගන්න ඕනේ. හાર્ඩ්වෙයාර් ගන්න ඕන. දිගටම මේ සොෆ්ට්වෙයාර් මේන්ටේන් කරන්න ඕනේ. ඒවට කරන්ට් එක යනවා.
ඉතින් මේ ටික මේ වියදම කරාට පස්සේ ලංකාවේ ආර්ථිකයට ඒකින් ලැබෙන ප්‍රතිලාභය මොකද්ද? මේ වගේ ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන් නේ. දැන් මම රාජ්‍ය ආයතනයකින් වැඩක් කරගන්න දවසක නිවාඩුවක් දාලා ඒ රාජ්‍ය ආයතනයට ගිහිල්ලා නැත්තම් දවසක් හෝ දෙකක් ගත කරන එක මට ගෙදර ඉඳන් සමහරවිට ඔන්ලයින් කරගන්න පුළුවන්. නැත්තම් ඊට කලින් මම අපොයින්ට්මන්ට් එකක් දාලා ගිහිල්ලා ඩිජිටල් ප්ලැට්ෆෝම් එකේම මේක කරගන්න පුළුවන්. ඉතින් ඒකේ ඇත්තටම අපේ වැඩ කාර්යක්ෂම වෙනවා. මට ඒ වෙලාවේ නිවාඩුවක් දාන්න ඕනේ නැහැ. මට වෙන වැඩක් කරන්න පුළුවන්. ඒකේ ඵලදායීතාවය වැඩි වෙනවා. එහෙම නැත්නම් මට ඇත්තටම ගෙදර අයත් එක්ක නිවාඩුව දාලා ඉන්න පුළුවන්. මොකද ඒකෙන් මගේ ජීවිතේට ලොකු වාසියක් වෙනවා. ඉතින් මේ වගේ දේවල් ටිකක් වෙනවා. හැබැයි දැන් මේක ටිකක් ලොකුවට කියනවනේ. මේ ඩිජිටල් ආර්ථිකයක් හදනවා. මේක ප්‍රසාරණය කරනවා. මේක ඩොලර් බිලියන දැනට ආසන්න වශයෙන් IT and business process outsourcing වලින් ඩොලර් බිලියන 2ක් විතර අවුරුද්දකට හම්බ වෙනවා. දැන් මේක ලොකු කරනවා, ලොකු ගානකට ගෙනියනවා කියලා කිව්වට ඇත්තටම ඩිජිටල් අමාත්‍යාංශයට හෝ උපදේශකයන්ට මේ වෙලාවේ ලෝකේ තියෙන ට්‍රෙන්ඩ් එක, මේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ තියෙන ට්‍රෙන්ඩ් එක පේනවද? හරිද? ඒගොල්ලෝ හිතනවා නම් ලංකාව ඩිජිටලයිස් කළා වෙන වෙන ශාස්ත්‍රයන් පුරුල් කරන්න. උදාහරණයක් විදිහට ඩිජිටලයිස් කරලා කෘෂිකර්මය වැඩි කරනවා. ඒ තාක්ෂණය ගෙනල්ලා කෘෂිකර්මය දියුණු කරනවා. හරිද? සංචාරක ශාස්ත්‍රය දියුණු කරනවා. මම දන්නේ ඒක කරන්නේ කොහොමද කියලා. අන්න එහෙම එකක්ද මේ කියන්නේ? එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණයම පුරුල් කරනවද? දැන් හොඳම උදාහරණය තමයි අපිට නිකම්ම බලන්න පුළුවන්. දැන් පහුගිය කාලේ ලෝකෙ තිබ්බ ට්‍රෙන්ඩ් එක තමයි මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, මැෂින් ලර්නින්. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය වර්ධනයත් එක්ක අපි දන්නවා දැන් මෘදුකාංග ඉංජිනේරු ශාස්ත්‍රයේ, තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ ඵලදායීතාව ගොඩාක් වැඩි වෙලා තියෙන්නේ. කාර්යක්ෂමතාව ගොඩාක් වැඩි වෙලා තියෙන්නේ. ඒකත් එක්ක රැකියා අවස්ථා අඩු වෙලා තියෙන්නේ. එතකොට ඔබ සිංගප්පූරු වගේ රටක මේ දවස්වල රැකියා වෙළඳපොළ හැසිරෙන විදිය දිහා ගත්තොත් ඒගොල්ලෝ ඉතාමත් හොඳින් මේක සැලසුම් කරලා තියෙනවා. කොහොමද මේ AI තාක්ෂණය තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයට ආවම ඒ රැකියා වෙළඳපොළ හසුරන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ හොඳට බලලා ඒ රැකියාව බඳවා ගැනීම, ඒ එම්ප්ලොයිමන්ට් පාස් දෙන ඒවා එහෙම සෑහෙන්න වෙනස් කරලා තියෙනවා. ඉතින් ලංකාවෙත් නිකන් බැලුවොත් දැන් ලංකාවේ කැම්පස් එකකින් ඉන්ටර්න්ෂිප් හොයන අය සෑහෙන්න ප්‍රමාණයක් මටත් පුද්ගලිකව ඒගොල්ලෝගේ CV එවනවා මේ ඉන්ටර්න්ෂිප් එකක් ඉල්ලලා. ඊට පස්සේ රැකියාව බලාගෙන ගොඩක් අය ඉන්නවා. ලංකාවේ සමහර ප්‍රධාන පෙළේ මෘදුකාංග ඉංජිනේරුවන් වැඩ කරන සමාගම් වලට ලොකුවට ආර්ථික බලපෑමක් වෙලා ඒ සමහර සමාගම් සාමාන්‍යයෙන් දැන් වහමින් යනවා. හරිද? ඕක තමයි ලෝකෙ ට්‍රෙන්ඩ් එක. එතකොට දැන් මම කතා කරන්නේ අද සූදානම් නැහැ මේ ටැක්ස් ගහපු එක ගැන ඩොලර් වලට. හැබැයි ඒ ටැක්ස් ගහන්න ගත්ත මූවමන්ට් එකත් ආණ්ඩුවේ ඒ මූව් එක මේ අර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කියපු කතාවට ටිකක් ප්‍රතිවිරුද්ධ අදහසක්. ඒක අපි පැත්තකින් තිබ්බොත් එහෙම ඉතින් ලෝකෙ ට්‍රෙන්ඩ් එක ඕක. එතකොට දැන් තව ප්‍රශ්නයක් තියෙනවා මේ AI ඩෙවලොප්මන්ට් එකත් එක්ක අපි හිතන්නේ මේ මෘදුකාංග ඉංජිනේරු ශාස්ත්‍රය විතරයි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. හැබැයි උදාහරණයක් විදියට දැන් ලංකාවේ ප්‍රධාන වශයෙන් ලංකාවට ආදායම විදේශ විනිමය ක්‍රමයක් තියෙන්නේ මොකද්ද? විදේශගත ශ්‍රමිකයෝ. දැන් අපි මෘදුකාංග විතරක් නෙවෙයි අපි නිකන් රොබෝ තාක්ෂණයේ ඇඩ්වාන්ස්මන්ට් එක මේ ශීඝ්‍රයෙන් රොබෝ තාක්ෂණයේ වැඩිවීමත් එක්ක දැන් අපි ලංකාවේ මැද පෙරදිග ගිහිල්ලා රැකියා කරන ගෘහ සේවිකාවන්ගේ රැකියාවලට මොකද වෙන්නේ කියලා මේ ඩිජිටල් අමාත්‍යාංශයෙන් රිසර්ච් එකක් කරලා තියෙනවද? එහෙම වෙනවා නම් තව අවුරුදු 5ක් යනකොට ලංකාවේ ආර්ථිකයේ විශාල පංගුවකට විදේශ විනිමය ලැබෙන විශාල පංගුවකට මොකද වෙන්නේ කියලා එහෙම සැලසුමක් හදලා තියෙනවද? තව උදාහරණයක් තමයි ඇඟලුම් ශාස්ත්‍රය. ඇඟලුම් ශාස්ත්‍රය ගත්තොත් එහෙම දැන් හිතන්න අපි දැන් කැලිෆෝනියා වල ඉඳලා ලංකාවට ඇඟලුම් මහන්න අමුද්‍රව්‍ය වනවනේ. ඒවල ලංකාවේ මේවා හදලා ආපහු ඇමරිකාවට ගෙනියනවා කියලා හිතන්නකෝ. උදාහරණයක් විදිහට හිතන්න දැන් රොබෝ කෙනෙක් රොබෝ සන්නාලියක් හැදුවොත් එහෙම ඇඳුම් මහන්න පුළුවන් ලංකාවේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකට. ඇඟලුම් වෙළඳපොළට ඇඟලුම් කර්මාන්ත වලට මොකද වෙන්නේ? ඩිජිටල් අමාත්‍යාංශය දැන් ඕක ගැන හොයලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් දැන් සප්ලයි චේන් එක දිග වැඩි ඇමරිකාවෙන් ඉඳන් ලංකාවට නැව්වල පටවගෙන බඩු ඇවිල්ලා ආපහු මෙහෙ ඇඳුම් මහලා එහෙට ගෙනියනකොට ඒගොල්ලන්ට ලොකු කොස්ට් එකක් තියෙනවා මේ ප්‍රවාහණය කරගන්න මේ ටික. හරිද? එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒ ආසන්න රටක හෝ ආසන්න තැනක
මේ රොබෝ සන්නාලියෝ දාලා මේ ඇඳුම් අහන්න. හරිද? ඕක වෙන්න පුළුවන් දෙයක් ඉස්සරහට. එතකොට ඒ වගේ දේවල් ගැන මේ ආණ්ඩුව හෝ ඩිජිටල් අමාත්‍යාංශය හෝ මොන හරි හොයලා තියෙනවද? දැන් ලෝකේ අනිත් රාජ්‍යයන් එක්ක අනිත් රටවල් එක්ක මේ ගැන සාකච්ඡාවක් ආරම්භ කරලා තියෙනවද? අඩුම ගානේ මෙන්න මෙහෙම අපිට මේ වගේ බලපෑමක් තියෙනවා මෙහෙම එකක් වුණොත් අපි කොහොමද ඉස්සරහට යන්නේ කියලා. එතකොට දැන් ඔය වගේ දේවල් ගොඩක් වෙන්න පුළුවන්. දැන් AI ඒජන්ට්ලා ඉන්නවා. කෝල් සෙන්ටර්ස් වල ඒවා අයින් රැකියා අහිමි වෙමින් යනවා. ඊට පස්සේ ගොඩක් රැකියා මේ AI ඒජන්ට්ස්ලා හරහා රීප්ලේස් වෙන්න නියමිතයි. ඒ වගේම තව රැකියා උත්පාදනය වෙනවා. හැබැයි ඒකේ ඒ උත්පාදනය රැකියා මොනවද? ඒවට අපේ ශ්‍රම බලකාය පුහුණු කරනවද? ඒ වගේ අදහසක් මේ ආණ්ඩුවට තියෙනවද? මේ වැඩපිළිවෙල කරගෙන යද්දි. ආණ්ඩුව කියන එකම දේ තමයි අපි ඩිජිටල්කරණය කරනවා, ඩිජිටල් ආර්ථිකයක් හදනවා. මේකෙන් මේ බදු දැලෙන් පැනලා යන අය අල්ලගන්න පුළුවන්. දැන් බදු දැලෙන් පැනලා යන අල්ලගන්න මේ මම හිතා ඩිජිටල්කරණය කරන්න ඕනේ නැහැ. දැනටමත් අපි දන්නවනේ මේ තමයි බදු ගෙවපු නැති අය කවුද කියලා. ඉතින් ඒගොල්ලෝ අල්ලගන්න ඕන නම් අල්ලගන්න පුළුවන්. හරිද? එතකොට ඊට පස්සේ කියනවා ඩිජිටල් අයිඩියක් ඕන අපි බයෝමෙට්‍රික් ඩේටා ගන්නවා. ජෛව මිතික දත්ත නැතුව මේක කරන්න බෑ. එහෙම කතාවක් කියනවා. දැන් මගේ පළවෙනිම තර්කය තමයි ආණ්ඩුවට ලොන්ග් ටර්ම් විෂන් එකක් නැහැ මොකද්ද මේ කරන්නේ කියලා. ඒතකොට ආණ්ඩුව නිකන් කියන්නම් වාලේ කියනවා ඩිජිටල් ආර්ථිකයක් හදනවා කියලා. ඒක මට තේරෙන්නේ නැහැ. සමහර විට ඉතින් ඕක ගැන කතා කරන අය ලොකු දැනුමක් තියෙන නිසා ඒගොල්ලන්ට ඕක තේරෙනවා ඇති. හරිද? එතකොට ලොන්ග් ටර්ම් අවුරුදු 10ක හෝ 15ක හෝ 20ක වැඩපිළිවෙලක් ඇතුවද මේ ඩිජිටල්කරණය කියන එකට මුදල් වියදම් කරන්නේ සහ මුදල් වෙන් කරන්නේ. දෙවෙනි එක තමයි මේ ඩිජිටල් ID එක. ඩිජිටල් ID එකක් ඕන කියන එක මම කලිනුත් කිව්වා. ඒ ගැන විවාදයක් නැහැ. හැබැයි ඒකට මොකටද බයෝමෙට්‍රික් ඩේටා ගන්නෙ? ජෛව මිතික දත්ත ගන්නෙ මොකද? මම කලින් වීඩියෝ එකක් කරා අපේ ජෛව මිතික දත්ත වල තියෙන වැදගත්කම. ඉතින් සමහරු තර්ක කරනවා දැන් ජෛව මිතික දත්ත ඕනේ කියලා. දැන් ඊයේ පෙරේද මගේ මිත්‍රෙක් මාත් එක්ක තර්කයක් ගෙනාව නෑ. මේ ජෛව මිතික දත්ත නැත්තම් ওই ඩිජිටල් හැඳුනුම්පත් හදන වෙලාවේ හොර වැඩ වෙන්න පුළුවන්. දෙන්නෙකුට එකම ID එක තියාගන්න පුළුවන්. එක්කෙනෙකුට ID දෙකක් තියාගන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් ටිකක් කිව්වා. හැබැයි අපි දන්නවා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැන් උනත් ඩෙන්ටිටි එකක් හදනකොට ඔය බෑග්ග්‍රවුන්ඩ් චෙක් එක කරනවා. දැන් උදාහරණයක් විදියට දැන් මගේ මිත්‍රයෙක්ගෙන් අහ ප්‍රශ්නේ තමයි මම සරලව මේක හිතන්නකෝ. දැන් මගේ මිත්‍රයෙක් ඉන්නවා පිටරටක. මං හොඳාකාරවම දන්නවා එයා ඉන්නේ පිටරට. ඒක නිසා මං එයාගේ අදාළ උප්පැන්න ඩෙන්ටිටි ඔක්කොම හොරෙන් හදාගෙන දැන් මේ ඩිජිටල් ID එක ගන්න යනවා කියලා හිතන්නකෝ. මං ඒක ගන්නවා. එතකොට ඒක කියද්දිම වලට ප්‍රශ්නයක් එනවනේ දැන් මේ එහෙම ගන්න බෑනේ මට. එතකොට මේ process එකේ ගිහිල්ලා ගන්නකොට මාව අහුවෙනවා. හරි මං අහුවෙන්නේ නැහැ කියලා හිතන්නකෝ. මං අහුවෙන්නේ නැතුව ඇත්තම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ග්‍රාම සේවකටත් බරු කළා, දිසාපති කාර්යාලයටත් ගිහිල්ලා ඒවත් හදාගෙන ඔක්කොම කරලා හදාගෙන තියෙනවා කියලා. දැන් ඔන්න මං මගේ මූණ දීලා වෙන කෙනෙක්ගේ තොරතුරු මගේ මූණට මං ඩිජිටල් ID එකක් හදා ගන්නවා. දැන් කොහොමද දැන් මේ බයෝමෙට්‍රික් ඩේටා ගත්තා කියලා ඒක නවත්තන්නේ? ඉතින් එතකොට ඒක නවත්තන්න නම් ඇත්තටම අර ඩිජිටල් ID ගත්ත ID එක ගන්න දක්වා ආපු process එකේදී ඒක අල්ල ගන්න ඕන මිසක් මගේ බයෝමෙට්‍රික් ඩේටා ගත්ත මේක ගන්න බෑ. දැන් හරි. එතකොට කාට හරි කියන්න පුළුවන් හරි. ඒ අදාළ ඇත්ත පුද්ගලයා දැන් ලංකාවට එනවා. ඇවිල්ලා එයාත් ඩිජිටල් ID එක ගන්න යනවා. හරිද? ඇත්තටම එයා ඩිජිටල් ID එක ගන්න බැරිව එයාට ප්‍රශ්න එන්නේ කොතනින්ද? එයාගේ මූණ ස්කෑන් කරද්දී එයාට ප්‍රශ්න වෙන්නේ නැත්නම් ඇත්තටම අර ඒ process එක යද්දී දැනගන්නේ මේ ඔයාට වෙනම ඩිජිටල් ID එක මේ වෙනකොටත් ඉෂුව කළා කියලා. ඇත්තටම අර process එකේදී දැනගන්න වෙන්නේ මොකද එයාගේ මූණ දැන් නැහැනේ. එතකොට මං මෙච්චර දවසක් ග්‍රාම සේවක ගාව වැඩ කරපුවා. ඒකේ මගේ හැඳුනුම්පත් ඇත්ත ෆිසිකල් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත් අංක, මගේ උපන්දින, මගේ නම ඕවනේ ඇත්තටම වැලිඩේට් කරන්න පුළුවන්. හරිද? දැන් ඔන්න ඕක තමයි උදාහරණයක් විදිහට. අනිත් එක දැන් ඔය මේ බයෝමෙට්‍රික් දැන් මෙච්චර මේ ලෝකෙ ඩිජිටලයිස් කරන්න මේගොල්ලෝගේ සාකච්ඡාවේදී මේ ප්‍රධාන එක කියන්නේ බයෝමෙට්‍රික් ඩේටා. බයෝමෙට්‍රික් ඩේටා නැතුව මේක කරන්න බෑ. මේක තමයි මේ ඒක නැත්තම් මේක කරන්න බෑ වගේ එකක්. මම කියන්නේ ඒක කවුරුවත් පැහැදිලි කරන්නේ නැහැ බයෝමෙට්‍රික් ඩේටා ඕනේ මොකද කියලා. මම මේ වෘත්තිකයෙක් විදියට පොඩ්ඩක් මේ මම හිතනවා මේ
දේශපාලඥයෝ ඉන්නේ ඒක හරියට පැහැදිලි කරගන්න කියලා. මොකද මේ ලංකාව ඇති කියන්නේ වෙන රටවල් වලට තවත් රටක් පාලනය කරන්න ඌමනාවක් නැද්ද? දැන් මේ ඉන්දියන් සමාගමක් ඇවිල්ලා මේක කරන එක මම ආපහු කියන්නේ මේක මේ ඉතාමත් මේ දක්ෂ සහ අවුරුදු ගාණක් දේශපාලනය කරපු දේශපාලඥයෝ ඉන්න ආණ්ඩුවක දේශපාලඥයෝ ඒක හරියටම පැහැදිලි කරගන්න ඕන මේ ඉන්දියන් සමාගම එන්නේ මොකටද කියලා. ඒක තාක්ෂණික කාරණාවක් නෙවෙයි. දැන් මට කවුරු හරි කිව්වොත් ඔයා කොහොමද කියන්නේ මේ ඉන්දියානු සමාගම ආවම මෙන්න මෙහෙමයි ලසන්ත මේක මේ විදියට මේ සිකුව කරනවා මේ ඩේටා මාස්කින් කරනවා මේගොල්ලන්ට ප්‍රොඩක්ෂන් ඩේටා අත තියන්න දෙන්නේ නේ අපි එහෙම කරනවා ඒ වගේ ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඒව තාක්ෂණික කාරණා. හරිද මේ ඩේටා මේ එන්ක්‍රිප්ට් කරනවා හැෂ් කරනවා ෆීචර් ටෙම්ප්ලේට් හදනවා ගොඩාක් ටෙක්නිකල් දේවල් අපිට කතා කරන්න පුළුවන්. හැබැයි මේක ඇතුළේ තියෙන දේශපාලනය මේ දේශපාලඥයන් හරියට තේරුම් ගන්න ඕනේ. මං හිතන්නේ ඒක අපි කතා කරන්න ඕනේ කියලා. හැබැයි ඒක දේශපාලඥයන්ට අදාළ වැඩක්. දැන් අනුර කුමාර දිසානායක කියන්නේ අවුරුදු ගාණක් දේශපාලනයේ නියුතු වෙච්ච මේ ඩිජිටල් අමාත්‍යවරයා. එයාගේ තමයි මේ විශ්ලේෂණය එන්න ඕන මොකද්ද මේ මෙතනින් පස්සේ වෙන්නේ කියලා. අනිත් එක ලෝකේ දත්ත ඩේටා ලීක් වෙන ඒවා ඩේටා කොම්ප්‍රොමයිස් වෙන ඒවා මේ කට්ටිය හිතන මේ ටෙක්නිකල් වැඩක්. අපි මේවා හංගලා මේ විදිහට ඉතාමත් අධි තාක්ෂණය පාවිච්චි කරලා මේවා තියාගත්තට පස්සේ මේවා මේ කාටවත් යන්නේ නැහැ කියලා. හරිද? පෙන්ටගන් පවා හැක් වෙනවා. හැබැයි ඇත්තටම ලෝකේ ඩේටා ලීක් වෙච්ච ඒවා ගත්තම වෙලා තියෙන්නේ ඇත්තටම ටෙක්නිකල් ප්‍රශ්න හින්දා නෙමෙයි. ගොඩක් වෙලාවට මිනිස්සෙක් තමයි ඩේටා විකුණලා තියෙන්නේ හෝ තුන්වෙනි පාර්ශ්වයට ලබා දීලා තියෙන්නේ. හරිද? අනිත් එක ලංකාවේ මේව සම්බන්ධ කිසිම නීතියක් නැහැ. දැන් උදාහරණයක් විදිහට මේ මට ආරංචි වුණා දැන් මේ නීති සකස් කරගෙන යනවා කියලා සයිබර් සිකියුරිටි ලෝ වගේ ඒවා. ඒකත් මම දැක්ක රූපවාහිනී සංවාදයකදී නජිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝ ගැන විස්තර කරා. ඒක නීති දෙකක් හදනවා. එකක් මේ මිලිටරි එකට පාවිච්චි කරන්න එකකුයි සාමාන්‍ය සිවිල් අයට පාවිච්චි කරන්න එකකුයි කියලා. මම දන්නේ නැහැ මිලිටරි එකට පාවිච්චි කරන්න හදන නීතිය මොකද්ද කියලා. ඒක සාමාන්‍යයෙන් මොන වගේ එකක්ද කියලා ඉතින් ඒක එළියට ආවට පස්සේ තමයි දැනගන්න වෙන්නේ. ඉතින් මේවට ඩේටා ප්‍රොටෙක්ෂන් ලෝ නැහැ. දැන් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්නේ කොහොමද කියලා හරියට නීති හදලා නැහැ. උදාහරණයක් විදිහට මම කලිනුත් කිව්වා වීඩියෝ එක මේ දැන් අපි යුරෝපියන් යූනියන් එකේ සොෆ්ට්වෙයාර් එකක් හදනවා නම් ඒගොල්ලන්ට අදාළ රටක සොෆ්ට්වෙයාර් එකක් හදනවා නම් මට මගේ ලැප්ටොප් එක ලොක් කරන්න නැතුව පුටුවෙන් ඇකිලලා යන්න බෑ. හරිද? මගේ ලැප්ටොප් එක කාර් එකේ තියලා යන්න බෑ. මගේ ගාව තියෙනවා මගේ ලැප්ටොප් එක මම තියාගන්න ඕන. මට ඒ යුරෝපියන් යූනියන් එකේ පැත්තේ යුරෝපයේ රටක තියෙන ඩේටා කිසිවක් බලන්න බෑ. හරිද? මට මගේ මොබයිල් ෆෝන් එකෙන් ඒ වැඩ ඔෆිස් එකේ වැඩ කරන්න බෑ. මගේ ලැප්ටොප් එක හදිසියෙන් නැති වුණොත් මම ෂණිකව ඒක අපේ කම්පැනියට දැනුම් දෙන්න ඕන. ඒගොල්ලෝ ඒකේ තියෙන ඩේටා ඩිලීට් කරනවා. මම මොබයිල් ෆෝන් එක පාවිච්චි කරනවා නම් ඒගොල්ලන්ට ඒකේ තියෙන ඩේටා බලන්න පුළුවන් කම්පැනියට. ඒ වගේ ඉතාමත් ආරක්ෂිත නීති ගොඩක් ඇතුලේ තමයි ඒක කරන්නේ. කාලෙන් කාලට ඔඩිට් කරනවා. සයිබර් සිකියුරිටි ඔඩිට් එකක් තියෙනවා. ඊට පස්සේ සයිබර් සිකියුරිටි වල්නරබිලිටීස් මේ අපේ සොෆ්ට්වෙයාර් එකේ තියෙද කියලා බලන තවත් ඔඩිට් කරනවා. මේ වගේ ගොඩාක් දේවල් ඇතුලෙන් තමයි මේ වගේ ව්‍යාපෘති හැන්ඩල් කරන්නේ. මම දන්නේ ලංකාවේ මේ වගේ ව්‍යාපෘතියක් හැන්ඩල් කරන්නේ කොහොමද කියලා. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ ඩිජිටල් ආර්ථිකය හරි ඩිජිටල් ආර්ථිකයක් හදලා මේක ලංකාව මේ අමුතු දෙයක් කරනවා මේ රට බේරා ගන්න තියෙන අවසාන අවස්ථාව මේ ඩිජිටල් ආර්ථිකය හදන එක වගේ එකක් කිව්වට ඒක හරිම දේශපාලනිකයි අතාර්කිකයි. ඒක තර්කයක් හරි ලොජික් එකක් පේන්නේ නැහැ. වැඩපිළිවෙලක් පේන්නේ නැහැ. මොකද්ද මේ කරන්න යන්නේ කියලා ඩිජිටල් ආර්ථිකයක් හදනවා කියලා වචනෙන් කිව්වට ඒක මොකද්ද කරන්න කියලා වැඩපිළිවෙලක් කියන්නේ නැහැ. මං කියන්නේ කියන්න දන්නේ නැහැ. නිකන් ඒක හිතනවා දැන් අපි ඩිජිටලයිස් කරාම අපිට එහෙම හිතන්න පුළුවන් යමක් ගැන අපි ලොකුවට හොයන්නේ බලන්නේ නැති වුණාම අපිට හිතන්න පුළුවන් මේක මේ ඩිජිටලයිස් මේක මෙහෙම කරාම මේක හරියයි වගේ එකක්. ඒක ගැන දන්නේ නැත්නම් අපිට එහෙම හිතෙන්න පුළුවන්. දැන් මේ හිතන්නේ ඩිජිටලයිස් කරාම හරියයි. රාජ්‍ය ආයතනවල ඔක්කොම ඩිජිටලයිස් කරලා අපේ මේ සිස්ටම් ඔක්කොම හැදුවා ඊට පස්සේ ලංකාවේ ආර්ථිකය නියමයට දියුණු වෙයි. අන්න ඒ වගේ අදහසකින් තමයි ඉන්නේ. කිසිම ඉදිරි සැලැස්මක් ගැන කියන්නෙත් නැහැ. ලෝකේ වෙන තියෙන ට්‍රෙන්ඩ් එක දිහා බලලා ඒකට අපි සූදානම් වෙන්නේ කොහොමද කියලා අදහසක් නැහැ. මේ AI ඇඩ්වාන්ස්මන්ට් එකත් එක්ක මේ AI දියුණුවත් එක්ක ලංකාවේ රැකියාවලට මොකද වෙන්නේ? ලංකාවේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයට මොකද වෙන්නේ? ජොබ් ෆීල්ඩ් එකට ජොබ් මාකට් එකට මොකද වෙන්නේ කියලා මුකුත් අදහසක් නැහැ. ඒ ගැන ਵਿਚාරයක් නැහැ.
එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කොහොමද වෙන රටවල් වල නායකයොත් එක්ක රාජ්‍ය නායකයොත් එක්ක සාකච්ඡා කරලා අපි වගේ දුප්පත් රටවල් අපි ඇත්තට දුප්පත් රටවල් නේ අපි වගේ දුප්පත් රටවල් වලට මේක ප්‍රශ්නයක් නොවි තියාගන්නේ කොහොමද? උදාහරණයක් විදිහට අපිට මේ ගාමන්ට් වල එහෙම නැත්නම් ඇඟලුම් සේවයේ අපිට මේ ඒ ඕඩර්ස් නැති වෙන්න පොසිබිලිටි එකක් තියෙනවද? එහෙම එකක් තියෙනවා නම් කොහොමද අපි ඒව ආරක්ෂා කරගන්නේ? අපිට ගෘහ සේවිකාවන්ගේ රැකියාව හිමි වෙන්න පුළුවන්ද? ඒකට අපි සූදානම් වෙන්නේ කොහොමද? එතකොට දැනට කරන පොඩි මේ IT රස්සා ලංකාවේ AI මොඩල් වලින් රීප්ලේස් වුණොත් ඒවට අපි වෙන්නේ කොහොමද? ඊට පස්සේ ලෝකේ දැනට මේ ඔය තොරතුරු තාක්ෂණයත් එක්ක ලෝකේ දින ට්‍රෙන්ඩ් එක මොකද්ද? දැන් අපි දැක්කා ට්‍රම්ප් කිව්වා දැන් ඒගොල්ලෝ ඇමරිකාවට ගේන්න ඕන කියලා මේ ඒගොල්ලොන්ගේ ප්‍රොඩක්ෂන් ඒගොල්ලොන්ගේ නිෂ්පාදනයන් වෙන රටවල් වලට ගිහලා ඒක ගේන්න ඕන කියලා ඒගොල්ලෝ අලුතෙන් බදු හඳුන්වලා දුන්නා නේ. ලෝකෙ ටිකක් ඒ ඇමරිකාව රුසියාවත් එක්ක එකතු වෙලා මේ යුරෝපය හුදකලා කරන්න වෙනම වැඩක යනවා. දැන් ඔන්න ඕවත් එක්ක තමයි අපේ ලංකාවේ ආර්ථිකය ගැන හිතන්න ඕන. එහෙම නැතුව මං හිතන්නේ මේ වැරදි මාතෘකා අල්ලගෙන දැන් කියන්නේ එකක් පැහැදිලි නොකරන මාතෘකාවක් කියමින් ඉන්නවා ඩිජිටල් කරණය හරහා ඩිජිටල් ආර්ථිකය අපි ප්‍රසාරණය කරනවා කියලා. අපිට කියනවා මේ ඔයාලා මොකද්ද මේ අප්ඩේට් වෙන්න ඔය පරණ අදහස් ඔය බයෝමෙට්‍රික් ඩේටා දෙන්න කියලා. මං හිතන්නේ මේ කවුරු හරි එක්ක බොරුවක් කියලා තියෙනවා මේ മന്ത്രിවරුන්ට ඇමතිවරුන්ට මේ බයෝමෙට්‍රික් ඩේටා ගත්තට පස්සේ රටක් සංවර්ධනය වෙනවා වගේ එකක් කියලා මට හිතෙන්නේ මේ කතා කරන විදිහට. හැබැයි මේ ගැන ලොකු ඇනලිසිස් එකක් කළා කොහොමද මේක වෙන්නේ කියලා ජනතාව දැනුවත් කරන්න කියන එක තමයි මං රාජ්‍යයෙන් ආණ්ඩුවෙන් සහ රාජ්‍යයේ ඉන්න මේ උපදේශකයන්ගෙන් සහ മന്ത്രിවරුන්ගෙන් ඇමතිවරුන්ගෙන් ඉල්ලන්නේ. අනිත් පැත්තට මේ බයෝමෙට්‍රික් ඩේටා ගන්න එපා. ඒක ලොකු විශාල හානියක් කරන්න හදන්නේ ඔය. කිසිම සූදානමක් නැතුව මේ බයෝමෙට්‍රික් ඩේටා එකතු කරලා කරන්න හදන්නේ විශාල හානියක්. බයෝමෙට්‍රික් ඩේටා නැතුව මේ ලංකාව ඩිජිටලයිස් කළා ඔයාලා බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න බෑ කියලා පැහැදිලි කරොත් මමත් ඒකට එකඟයි. මමත් උදව් කරනවා බයෝමෙට්‍රික් ඩේටා වලට ගන්න. මං කියන්නේ ඒක අරගෙන තියාගන්න එකත් ආණ්ඩුව පැත්තෙන් අතිශය භයානකයි. මොකද ඕක ආරක්ෂා කරනවා කියන එකත් පහසු වැඩක් නෙවෙයි. ඇත්තටම දැන් ලෝකෙ දැන් මේ වෙලාව වෙනකොට ඔය සර්වේලන්ස් ස්ටේට් සෝදිසි රාජ්‍යයන් කියලා තියෙනවා. දැන් අපි මං හිතන්නේ මේ ලංකාව යන්න හදන්නේ මේ පැත්තට. ලංකාවේදී කෙනෙක්ව සෝදිසි කරන්න ඕන නම් ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා. කීප දෙනෙක් යොදවන්න වෙනවා. එයා ගැන සෝදිසි කරන්න, එයා එන තැන් බලන්න. ඉතින් මේ මම වෙනම කියන්නම් මේ සෝදිසි රාජ්‍යයන් මේ කොහොමද වැඩ කරන්නේ සහ බයෝමෙට්‍රික් ඩේටා ගත්තම මේ සෝදිසි රාජ්‍යයන් වලට තියෙන වාසිය මොකක්ද කියලා. ඉතින් ජනතාවට ඒකෙන් වෙන අවාසිය මොකක්ද කියලා. ඉතින් මම හිතන්නේ මේ හැමතිස්සෙම මේ රාජ්‍ය එහෙම අහිංසක අපි ගැන හිතලා වැඩ කරන එකක් නෙවෙයි. කැමති වෙලාවට කැමති දේවල් කරනවා. අපි දැක්ක පහුගිය දවස්වල පොලිස් අත්අඩංගු ඉන්න දෙන්නෙකුට වෙඩි දීලා මැරුවා. ඉතින් ඒව එහෙම තමයි වෙන්නේ. එතකොට මේ දත්ත ගත්තට පස්සේ මේගොල්ලෝ මේව කොහොම පාවිච්චි කරාද කියලා දන්නේ නැහැ. අනිත් එක කිසිම ආණ්ඩුවක් අපිට අපි ජනතාව විදියට අපි ඒව විශ්වාස කරන්න ඕනේ නැහැ. නීති හදලා ඒ හරි ක්‍රමවේදයකට ආවට පස්සේ ඒ වැඩ ටික කරන්න පුළුවන්. මම නැවතත් කියන්නේ මේ ඩිජිටල් කරණය කියලා ඔක්කොම පටලවලා මේවට කතා කරන අය මේ අප්ඩේට් වෙලා නැහැ පරණ අය කියලා එහෙම කියනවට වඩා වග කිය යුතු ආණ්ඩුවක් රාජ්‍යයක් මේ ගොඩක් මේ විශාල ජනතා ප්‍රසාදයක් තියෙන ආණ්ඩුවක් මීට වඩා හොඳ පැහැදිලි කිරීමක් විශ්ලේෂණයක් කරලා මේ ඩිජිටල් කරණය කරන්නේ මොකක්ද කියලා අපිට කියනවා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස. බොහොම ස්තුතියි.